හෙළ YouTube නාලිකාවට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලව කැටුව විත් තිබෙන්නේ ගල්ගේ විහාරය. එහෙමත් නැත්නම් වලගම්බා රජ මහා විහාරය. එකල වලගම්බා රජු විසින් නිර්මාණය කොට ඉදි කරන ලද ඉතා අගනා රමණීය විහාර ස්ථානයකට තමයි අද අපි ඔයාලව ගෙනවිත් තිබෙන්නේ. විශාල ගලක ලෙනක් තුල නිර්මාණය කරපු විහාරයක් මෙය. ගිරි ශිඛරයක් මුදුනේ ඉතා ලස්සනම කඳු පන්තියකින් වට වෙලා තියෙනවා. උස් ගල් මුදුනක් තිබෙනවා. බලමු අපි මේ විහාරස්ථානය පිළිබඳ තොරතුරු ටිකක් ඉදිරියට එන්න යන්න අපි. සමග රැඳී සිටිනවා විහාරාධිපති ස්වාමින් වහන්සේ. මේ විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න අපි විශේෂයෙන් කියන්න මේ ස්වාමින් වහන්සේ මේ විහාරස්ථානය වැඩි දිනුවට පත් කරන්න බෙහෙවින්ම මේ අපකප මහන්සි වෙන ස්වාමින් වහන්සේ නමක්. අපිට ස්වාමින් වහන්සේ මේ විහාරස්ථාන ඉතිහාසය ගැන මදක් විස්තරයක් කියන්න වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. පළමුවෙන්ම හෙළ view YouTube නාලිකාව පාත්තාගෙන යන අපේ පින්වත් ප්‍රසන්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කරනවා. මෙවැනි YouTube නාලිකාවක් සකස් කරගෙන පාත්තාගෙන මේ වගේ ලංකාවේ ඓතිහාසික සිද්ධාස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම හා ප්‍රචාරය කිරීම පිළිබඳව අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. මහත්ය මේ විහාරස්ථානය වලගම්බා රජ සමයට අයිති විහාරස්ථානයක් හැටියට තමයි ජනප්‍රවාදයේ පවතින්නේ. ජනප්‍රවාදයේ පවතිනවා කියලා මම කියන්නේ වලගම්බා රජ සමයට අයිති කියන්න සාහිත්‍යමය සාධක, පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් මේ ස්ථානයේ නැහැ. අපේ සාහිත්‍ය කෘතිවල පුරාණ වලගම්බා ගල්ලෙන් විහාරස්ථානය පිළිබඳව සඳහන් වීමක් නැහැ. ඊළඟට කටාරන් ලිපි, සෙල් ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි ආදී කිසිවක් මේ ස්ථානයේ නැහැ. කටාරන් කොටපෝ ගල්ලෙන් 4ක් විතර තියෙනවා. එයින් එක් ලෙනක් විහාරස්ථානයට අයිති නැහැ, පෞද්ගලික ඉඩමක තියෙන්නේ. විහාරස්ථානයේ තියෙන ලෙන් 3න් එකක් තමයි මේ පැරණි ලෙන් විහාරය පිහිටලා තියෙන්නේ. ඒකට ලෙන් විහාරය පිළිබඳව කියනකොට මේක වලගම්බා රජ සමයට අයිති හැටියට තමයි සලකන්නේ. ඒ වලගම්බා රජ සමයේ විහාරස්ථානය ඉදි කෙරුණට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට චිත්‍ර හා ප්‍රතිමා නුවර යුගයට අයිති කියලා තමයි අපිට දැනුම් දීලා තියෙන්නේ. සම්මානස අපිට දැනගන්න මේ ඉතිහාසයේ අර අපිට දැනගන්න ලැබුණා මුලින් අර පරණ හාමුදුරු ස්වාමීන් වහන්සේ නමක් තැහෙන්ද උත්සාහ දරලා අර ගලහෙම සුද්ධ කරලා ප්‍රශංසකන කටයුතු කරා කියලා. ඒ පිළිබඳව පොඩි විස්තරයක්. ඔව් මහත්තයා, මේ විහාරස්ථානයේ එක දිගට ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳලා නැහැ. දීර්ඝ කාලයක් ඉඳලා තියෙනවා. මගේ මතකයේ හැටියට දැනගන්න ලැබිලා තියෙන හැටියට 1920 ගණන් වල විතර වාගේ ඉඳලා තියෙනවා. පැල්බැඳි වැවේ ගුණානන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ජනතාව අතර බීරි හාමුදුරුවෝ කියලා. මම හිතන්නේ කන් ඇසීමේ ආබාධයක් තියෙන්න ඇති. හාමුදුරුවෝත් යම් යම් තැන්වලදී හාමුදුරුවෝ හඳුන්වාගෙන තියෙන්නේ බීරි හාමුදුරුවෝ කියලා. අර ඒ හාමුදුරුවෝ සතුව තිබිලා තියෙනවා බරපතල හාස්කම්, මන්තර ගුරුකම් වගේ දේවල් තිබිලා තියෙනවා. ඒ වගේන් බොහෝ වැඩ කරලා තියෙනවා.
එතකොට ඒ හාමුදුරුවෝ නිර්භීත ඒ වගේම කාර්යසූර හාමුදුරුවෝ නමක්. මහ ලොකුවට ඇඟපත තිබිච්ච හාමුදුරුවෝ නමකුත් නෙවෙයි. ඒ වුණාට මේ විහාරස්ථානයේ අර ඉස්සරහින් පේන ගල් බැම්ම ඊළඟට පන්සලට ඇතුල් වෙන තැන තියෙන ගල් බැමි ඒ සියල්ලම ඉදි වෙලා තියෙන්නේ ඒ පැල්බැඳියේ ගුණානන්ද හාමුදුරුවන්ගේ කාලේ. එතකොට මහා හාමුදුරුවන්ගේ හාස්කම් පිළිබඳව මම පුවත්පතක පළ වෙලා තිබිච්ච ලිපියක් කියවුවා. ඒ ලිපියේ තියෙනවා හාමුදුරුවෝ වැඩ සිටියෝ ඒ විහාරස්ථානයකදී ගමනක් වඩිනකොට බස් එක නතර කරන්නේ නැතුව සෙනග වැඩි නිසා බස් එක නතර කරන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. යන වෙලාවේ හාමුදුරුවෝ කියලා තියෙනවා ඵලයන්කෝ කියලා. ඒ කියලා වැඩි දුර යන්න වෙලා නැහැ වාහනේ නතර වෙලා. බස් එක නතර වෙලා. බස් එක ස්ටාර්ට් කරගන්න බැරුව ඩ්‍රයිවර් මහත්තයා දඟලනකොට ගමේ කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා මේ හාමුදුරුවෝ බස් එකට ගත්තේ නැති ඇයි කියලා. මේ සෙනග වැඩි නිසා. ඔයාලට යන්න හම්බෙන්නේ නැහැ හාමුදුරුවන්ගෙන් සමාව ගත්තේ නැත්නම් ගිහිල්ලා හාමුදුරුවන්ට වැඳලා සමාව අරගෙන හාමුදුරුවෝ බස් එකට නග ගන්න. එතකොට ඕක ස්ටාර්ට් වෙයි කියලා. කිව්වත් වගේම ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැඳලා සමාව අරගෙන හාමුදුරුවෝ බස් එකට නගගෙන තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවෝ සීට් එකේ වාඩි වෙලා දැන් යන් කිව්වා. ඉතින් බස් එක ඒ ගාම ස්ටාර්ට් වුණා. ඉතින් ඒ වගේ හාස්කම් තිබිච්ච හාමුදුරුවම ඊළඟට අර පල්ලෙහා ගල්බැමි බැලුවාම සාමාන්‍ය මිනිස්සෙකුට නෙවෙයි අලියෙකුටවත් සාමාන්‍ය විදිහට බැම්මකට තියන්න බැරි ගල් තියලා තියෙන්නේ. ඉතින් මේ ගමේ අලි බලන කෙනෙක් ඉඳලා තියෙන දායක මහත්තයෙක්. එයා අලියා අරගෙන යනකොට එයාට කියලා තමයි ඔය ගල් බැම්මට අල්ලගෙන ගල් බැමි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අර කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ පිළිබඳව ප්‍රසිද්ධියක් තියෙනවානේ හාස්කම් පිළිබඳව කෝච්චීටන් අතර කිරුවා කියලා. ඒ කොණ්ඩදෙනිය හාමුදුරුවෝ හා සමානවම හාස්කම් පෙන්නපු හාමුදුරුවමක් හැටියට තමයි සලකන්නේ මේ බීරි හාමුදුරුවෝ. නැත්තම් පැල්බැඳි වැවේ ගුණානන්ද කියන ලොකු හාමුදුරුවෝ. එවැනි හාස්කම් තිබුණ ස්වාමීන් වහන්සේලා පවා වැඩම කළ සිටි විහාරස්ථානයක් මේක. දැනටමත් මෙහි හාස්කම් නැතුවම නෙමෙයි මේ වගේ පුරාණ විහාරස්ථාන රජමහා විහාරස්ථාන රැක බලා ගන්න මෙවැනි ස්වාමීන් වහන්සේලා බෙහෙවින්ම අපගත් වෙලා වැඩ කරනවා. ස්වාමීන් වහන්සේ අපිට දැනුදුනොත් මේකට කාටට බලන්න එනවා නම් එන මාර්ගය කොහොමද කියලා. මේක බලන්න එනවා නම් නුවර පාරේ යන කෙනෙකුට යට්ටෝ ගොඩින් තියෙනවා බෙලිගල පාර. ඒ බෙලිගල පාරේ වේරගොඩ හන්දිය පහු කරගෙන කිලෝමීටරයක් විතර ඉදිරියට එනකොට දකුණු පැත්තට තියෙනවා පුරාණ වලගම්බා ගල්ලෙන් විහාරය කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන බෝඩ් එකක්. එතනින් ඒ හැරෙන හන්දියෙන්ම හැරෙනකොටම පේනවා මේ විහාරස්ථානේ. ඊළඟට පොල්ගහවෙල පැත්තේ ඉඳලා එනවා නම් එන්න පාරවල් කීපයක් තියෙනවා. කොංගස් හන්දියෙන් බටුවත් හරහා වේරගොඩ පාර තියෙනවා. ඒ පාරේ ඇවිල්ලා වේරගොඩ මේ පුරාණ වලගම්බා ගල්ලෙන් විහාරයේ ළඟින් බහින්න පුළුවන්. නැත්තම් මේක හුඟක් ප්‍රසිද්ධ කවුරුත් කතා කරන්නේ ගල්ගේ පන්සල කියලා. ගල්ගේ පන්සල ළඟ කියපුවාම බහින්න පුළුවන් කවුරුත් දන්නවා. ඊළඟට කෑගල්ලේ ඉඳලා එනවා නම් කෑගල්ල පොල්ගහවෙල පාරේ දේවාලයේගමට ඇවිල්ලා දේවාලයේගමෙන් පොලිසිය පාරේ දිගටම කුඹුග්ගම ජීවාන කුඹුග්ගම හරහා වේරගොඩ පාරේ ආපුවම මේ ගල්ගේ පන්සලට නැත්තම් පුරාණ වලගම්බා ගල්ලෙන් විහාරස්ථානයට එන්න පුළුවන්කම තියෙනවා.
පින්වත් ප්‍රසන්න මහත්මයා අපේ පුරාණ වලගම්බා ගල්ලෙන් විහාරස්ථානය පිළිබඳව කතා කරනකොට මේ විහාරස්ථානයේ කාලයක් තිස්සේ ස්වාමින් වහන්සේලා ස්ථිරව වැඩ සිටින්නේ නැතුව විටින් විට වැඩ සිටීමෙන් පාළුවට ගිහිල්ලා තිබිච්ච ස්ථානයක්. මම 2016 තමයි මේ විහාරස්ථානයේ බාරගන්නේ. එතකොට දැන් මේ වෙනකොට විහාරස්ථානයේ මගේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේලා 12 නමක් වැඩ ඉන්නවා. අපිට දානශාලාවක් නැහැ. ඇත්තටම දානේ වළඳන්න බොහෝ දුෂ්කරතා තියෙනවා. පන්සලේ කිසිදු ආදායම් මාර්ගයක් නැහැ. මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සමගත් දිගින් දිගට සාකච්ඡා කරලා පෞද්ගලික ඉඩමකින් කොටසක් ඉල්ලගෙන දානශාලාව ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය දැන් මූලික අතිවාරම සකස් කරගෙන තියෙනවා. නමුත් විහාරස්ථානය සතුව කිසිදු ආදායම් මාර්ගයක් නැතිකම නිසාත් ඊළඟට විහාරස්ථානයේ දායක පිරිස බොහොම ටික දෙනයි. ඒ ඉන්න ටික දෙනත් අඩු ආදායම්ලාභී පවුල් හැටියට සලකන පිරිස තමයි ඉන්නේ. ඒ නිසා දානශාලාව ඉදි කර ගැනීම බරපතල දුෂ්කරතාවයක් ලෙස පවතිනවා. ඉතින් අපි මේ වෙලාවේදී අපේ පින්වත් ප්‍රසන්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කරනවා මේ විහාරස්ථානයේ පිළිබඳව මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නට මේ හෙළ view YouTube නාලිකාව ඔස්සේ මේ වගේ තොරතුරු විකාශය කරන්නට කටයුතු යොදා ගැනීම පිළිබඳව පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මම විශේෂයෙන් ආරාධනා කරනවා ශ්‍රද්ධාවන්ත පින් කැමැති ශාසන මාමක පිරිසට මේ විහාරස්ථානයට ඇවිල්ලා විහාරස්ථානයේ ස්වභාවය දැක බලාගෙන ශ්‍රද්ධාවෙන් වන්දනා කරගෙන ඒ වගේම දැනට ඉදි කරගෙන යන දානශාලාව ඉදි කරගෙන යන ආකාරය ඒවට මුදල් ප්‍රතිපාදන උපයා ගන්න අපි දරන උත්සාහය පිළිබඳව බලලා ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා ආධාර උපකාර කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. අපි ඒ පිළිබඳවත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. එහෙනම් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේට අපිට මේ ඉතිහාසය පිළිබඳව සඳහනක් ඉදිරි කරාට කියන්න ඕනේ මේ විහාරස්ථානයේ දානශාලාවක් අලුතින් ඉදි කරනවා. ඒකට පින් කැමති ඔබට ආරාධනා කරනවා කොමන හෝ අන්දමකින් ආධාරක උපකාරයක් කරන්න තියෙනම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ස්වාමීන් වහන්සේගේ ෆෝන් නම්බරය විස්තර ටික දානවා. ඔයාලට පුළුවන් කොමන හෝ ආකාරකින් උදව්වක් කරන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ ගොඩාක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. හොඳයි තෙරුවන් සරණයි. දැන් මේ ඉන්නේ විහාරස්ථානයේ තිබෙන උස්ම ස්ථානයේ. කියන්නේ මේ පැත්තේ තියෙන උස්ම ස්ථානයේ විශාල ගල් පර්වතයක්. සෑහෙන දුරකට තියෙනවා. උස ලොකු ගල් අඩුක්කුවකුත් පේනවා ඔයාලට. මෙතනින් පල්ලේ තමයි විහාරස්ථානයේ විහාර මළුව තිබෙන්නේ.
ඇත්තරම ලස්සනයි පුදුම ලස්සන තැනක් ඇවිල්ලා බලන්න. මීටර් 500කට වැඩිය උසයි පොළොව මට්ටමේ ඉඳලා. අපිත් සමග රැඳී සිටියට අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ ලස්සන විහාරස්ථානයක පුරාවිද්‍යා වටිනාකම් ස්ථානයකින් හමුවෙනතුරු ඔයාලට සුබ දවසක්.